ආයුබෝවන්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජනවහරේ තියෙන හරි අපූර්ව කතාවක්. මේ කතාවේ නම තමයි අපි සමහර විට මේක අහලා තියෙන්නත් පුළුවන්. හැබැයි මේකේ රසස්වාදය සඳහා අපි තව පාරක් අහමු. මේ කතාවේ නම තමයි රයිගමයයි ගම්පොළයයි. ඔන්න මේ කතාවෙන් හරි ලස්සන ආදර්ශයකුත් දෙනවා. අපි කතාව අහලා ඉමුකෝ. ඔන්න එක්තරා මිනිසුන් දෙන්නේ පාළු අම්බලමක මුණ ගැසෙනවා. ඉතින් එක්කෙනෙක් අහනවා මොකක්ද ආයිබෝන් නම කියලා. ඔන්න අනිත් එක්කෙනා කියනවා මට හැමෝම කියන්නේ රයිගමයා කියලා. ඔන්න දැන් අපි දන්නවනේ රයිගමයා කවුද කියලා. රයිගමයා අහනවා අනිත් කෙනාගෙන් ඔය උන් නැහැගේ නම් මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා මංගේ ගම ගම්පොළ. ඒක හින්දා කවුරුත් මට කියන්නේ ගම්පොළයා කියලා. ඊට පස්සේ ගම්පොළයා රයිගමයාගෙන් අහනවා මොකෑ මේ පැත්තට ආවේ? නෑදෑ ගෙදරකවත් යන ගමන්ද? නෑ. ඒන් වැඩත් අහවර හින්දා මම ආවා රස්සාවක් හොයාගෙන. අපි මේ ගම වටේ පොඩ්ඩක් සැරිසරලා බලමු. අපිට මොකක් හරි හම්බ වෙයි කියලා රයිගමයා කියනවා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න පහුවදාම පිටත් වෙනවා ගමේ දෙපැත්තකට. ඔන්න රයිගමයා ඇවිදගෙන යනවා ගම පුරාම. රයිගමයා ගමේ පැත්තක් පුරාම ඇවිදගෙන ගියත් රයිගමයාට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔහු උදේ ඉඳන් හවස් වෙනකම්ම ගම පුරා ඇවිදගෙන යනවා. රයිගමයා හිතනවා මේ වැඩෙන් හරියන එකක් මේ වැඩේ හරියන එකක් නෙමෙයි. ගම්පොළයා එද්දී මොනෝ හරි ගේනේ. ගම්පොළයා දන්නේ මගේ හැටි කියලා රයිගමයා ආපහු අම්බලම පැත්තට එනවා. ගම්පොළයාත් උදේ පාන්දරම ගමේ අනිත් පැත්තට යනවා. අනිත් පැත්තේ වටයක් විතර මේ රවුම් ගහලා ගම්පොළයාට මුකුත් හම්බ වෙන්නේත් නැහැ. ගම්පොළයා කියනවා රයිගමයා මොනවා හරි හොයාගන්න ඇති. ඉන්නෝකුමා රයිගමයාට හොඳ කෙලියක් කෙලවන්න කියලා ගම්පොළයාත් අම්බලම පැත්තට එනවා. ගම්පොළයා එනවා දැක්ක මුලින් ආපු රයිගමයා ගම්පොළයාට එන්න කියනවා යස බුලත් ටික හෙට හොඳ ගානක් හොයාගත් හැකි කියලා ගම්පොළයාට එන්න රයිගමයා කියනවා. රයිගමයා ඊට පස්සේ ගම්පොළගෙන් අහනවා ගම්පොළයෝ මොනවද ඔය මල්ලේ තියෙන්නේ මොනවද හම්බුනේ? ගම්පොළයා කියනවා මටත් යස පුවක් ටිකක් හම්බුණා. කැලෑව දෙපැත්තට පුවක් වැහි වැහැලා කියලා ගම්පොළයා කියනවා. දැන් දෙන්නට දෙන්න සතුටු වෙනවා. රයිගමයා සතුටු වෙනවා හෙට මට ගම්පොළයාගේ පුවක් ටික විකුණ ගන්න පුළුවන් කියලා. ගම්පොළයා සතුටු වෙනවා හෙට මට රයිගමයාගේ බුලත් ටික විකුණ ගන්න පුළුවන් කියලා. ඔන්න දැන් දෙන්න නිදා ගන්නවා. නිදාගෙන මුලින්ම රයිගමයා නැගිටිනවා. නැගිටලා රයිගමයා ගම්පොළයාගේ පුවක් මල්ලත් අරගෙන වේලාසනින්ම පිටත් වෙනවා. ඔන්න දැන් ටික හෝරා කීපයකට පසුව ගම්පොළයාත් නැගිටිනවා. ගම්පොළයා අවදි වෙලා බලද්දී රයිගමයා නැහැ. හැබැයි රයිගමයාගේ මල්ල තියෙනවා. රයිගමයාගේ බුලත් මල්ල. ගම්පොළයා hina වෙනවා. අනේ මෝඩ රයිගමයෝ. බුලත් මේවා කරලා වැඩි වාසි ගන්න ගිහිල්ලා ඔහෙට තමයි අන්තිමට අවාසි කියලා ගම්පොළයාත් රයිගමගේ බුලත් මල්ල අරගෙන යනවා. ඊට පස්සේ දැන් ගම්පොළයා මැදදී ගම්පොළයා ගලක පැටලිලා වැටුණට පස්සේ මල්ලේ තියෙන බුලත් ටික වැටෙනවා මේ ඇහිරෙනවා. ඇහිරුණාට පස්සේ ගම්පොළයා බුලත් ටික ඇහිදින්න ගියාට පස්සේ තමයි දකින්නේ මේ බුලත් මල්ලේ තිබිලා තියෙන්නේ බුලත් නෙමෙයි ගම්මිරිස් කියලා. ඉතින් දැන් මේ ගම්පොළයා හිතනවා රයිගමයා මහා බොරුකාරයෙක් කියලා ගම්පොළයා රැවටෙනවා. ඔන්න දැන් රයිගම ටිකක් දුර යද්දී රයිගමයාගේ මුළු ඇඟම කසන්න ගන්නවා. ඊට පස්සේ රයිගමයා මල් ඇරලා බලද්දී මල්ලේ තිබ්බේ පුවක් නෙමෙයි කිතුල්ලට. ඉතින් දැන් මේ වැඩෙන් දෙන්නට දෙන්න අවසානයේදී රැවටෙනවා. ඉතින් මේ කතාවේදී අපිට ගන්න තියෙන ආදර්ශය තමයි තවත් කෙනෙක් රවට්ටන්න යන්න එපා. මොකද ඒකෙන් අවසානෙට අපිටම ඒ රැවටිල්ල ආපසු වෙනවා.
ඉතින් ඕකට සමාන කතාවක් තමයි ආඩි 7 දෙනාගේ කැදහැලිය කියන්නේ. ඉතින් ඒ කතාවෙනුත් අර අම්බලමක මේ පිරිසක් රැස් වෙලා කන්න මුකුත් නැති හින්දා කැදහැලියක් වක් කළා හැමෝටම කියනවා හාල් මිට ගානේ දාන්න කියලා. හැමෝම බොරුවට හාල් මිටක් දානවා වගේ අත මිටි මොලවගෙන හැලියට දානවා. ඒයි අනිත් අය දායි කියලා හිතාගෙන. හැබැයි හැලිය ඇරලා බලද්දි තමයි දැනගන්නේ හැලිය ඇතුලේ කිසිම බත් මිටක් නැති බව. ඉතින් ඒක හින්දා තවත් කෙනෙක්ව රවට්ටන්න යන්න එපා. ඒක පාපයක් වගේම ඒකෙන් අවසානයේදී අපිවත් රැවටෙනවා. ඉතින් මේ කතාව අසා සිටි ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් අපේ වීඩියෝ බලන්න, තවත් කෙනෙක්ට ෂෙයා කරන්න.